Welcome to my YouTube channel. Hi guys. ඉතින් අද වීඩියෝ එක ලිප්ස්ටික්ස් ගැන. ඉතින් මගේ කලින් වීඩියෝ එකට නගි කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා කිව්වා යූස් කරන ලිප්ස්ටික්ස් පෙන්වන්න කියලා. ඉතින් අද මම යූස් කරන ලිප්ස්ටික්ස් ගැන තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. මුලින්ම මම පෙන්නන මම යූස් කරන British Cosmetic එකේ එන CCUK ලිප්ස්ටික්ස් මොනවාද කියලා. මේ ෂේඩ්ස් තුන තමයි මගේ ළඟ තියෙන්නේ. මේ තුන එකක් number 12 මෙන්න මේ වගේ ෂේඩ් එකක් ඊළඟට number 6 තියෙනවා මගේ ළඟ මෙන්න මේක මේ වගේ ෂේඩ් එකක් ඊළඟට number 17 La La Land මේක නම් ගොඩක් viral lipstick එකක් හැබැයි මේ කලර් එක කියන තරමට මෙහෙම ලොකු ලස්සනක් නැහැ අර කලින් පෙනුම් ෂේඩ්ස් දෙක ලස්සනයි හැබැයි La La Land මට එච්චරටම ලොකුවටම ලස්සන නැහැ අර ගොඩක් කට්ටිය අනේ ලස්සනයි කියන නිසා මමත් ගත්තා හැබැයි ඒක මට ලොකුවටම ලස්සනට මැච් උනේ නැහැ මම වැඩිපුරම යූස් කරන්නේ මෙන්න මේ දෙක හරි ඊළඟට මම පෙන්නන්න මම යූස් කරන Viana එකේ matte lipsticks මෙන්න මේ ටික තමයි මම යූස් කරන්නේ Viana එකේ lipstick වලට මෙන්න මේ ටික මම පෙන්නන්නම් ඒ ටික මේක පළවෙනියටම තියෙනවා M2 Coffee Toffee මේකත් viral shade එකක් මේකත් ගොඩක් ලස්සනයි ලංකාවේ skin tone වලට මේ කලර් එකත් ලස්සනයි ගොඩක් ලස්සනයි ඊළඟට තියෙනවා number 6 මෙන්න මේ shade එක නම් මාරම ලස්සනයි මේ shade එකත් ඊළඟට තියෙනවා number 8 official nude මේ shade එක ඊළඟට තියෙනවා number 1 naughty red මේ lipstick එකත් හරිම ලස්සනයි ඊළඟට තියෙනවා number 9 sunrise orange ඉතින් ඒ lipsticks පහ තියෙනවා Viana එකේ ඊළඟට තියෙනවා Viana එකේ මගේ ළඟ මෙන්න මේ velvet matte range එකේ එන lipstick එකක් මේකේ number 1 brown sugar number 9 brown sugar මේක මට මාරම වටින ලිප්ස්ටික් එකක්. ඒ කියන්නේ මේ ලිප්ස්ටික් එක මම යූස් කරනවා 3 in 1. මම මේක බ්ලෂර් එකක් විදිහට යූස් කරනවා, අයි ෂැඩෝ එකක් විදිහට යූස් කරනවා, ලිප්ස්ටික් එකක් විදිහට යූස් කරනවා. ඒ තරමටම මේ ලිප්ස්ටික් කලර් එක, මේකේ ස්ටෙච් එක හැමදේම පර්ෆෙක්ට්. මාරම ලස්සනයි. ඉතින් මේ එකක් තියාගත්තා නම් හොඳටම ඇති. අයි ෂැඩෝ එකක් විදිහට, ලිප්ස්ටික් එකක් විදිහට, ඒ වගේම ඒක මුතකුණා බ්ලෂර් එකක් මේ ලිප්ස්ටික් ඊළඟට තියෙනවා මගේ ළඟ කොරියන් ලිප්ස්ටික් කීපයක්ම මේවා ලිප්ස්ටික් කියනවට වඩා මම කැමති ලිප් ටින්ට් කියන්නේ දැන් මේ වගේ එකක් ගත්තාම මේක අපිට ගාලේ වෙරවලා රිමූව් කරාට පස්සේ වාව් මාරම ලස්සන ලුක් එකක් තමයි තියෙන්නේ කියන්නේ නැචරල් ගොඩක් කොරියන් කට්ටිය අර අපි වගේ ගොඩාක් හයිලයිට් වෙන ලිප්ස්ටික් යූස් කරන්නේ නැහැ නේ ඒගොල්ලෝ ගොඩක්ම ඒගොල්ලෝගේ ස්කින් ටෝන් එකත් එක්ක ගොඩක් වෙලාවට නැචරල් කලර්ස් වලට තමයි යන්න බලන්නේ. ඉතින් මගේ ළඟ තියෙනවා කොරියන් ලිප්ස්ටික්ස් කීපයක්ම මේ තියෙන්නේ. ඉතින් මම එකින් එක පෙන්නන්නම් ඔයාලට. ලංකාවේ හොයාගන්න තිබුණොත් අනිවාර්යයෙන්ම ගන්න මෙන්න මේක පර්ෆෙක්ට්. මේ තියෙන්නේ මේක ඇවිල්ලා velvet lip balm එකක්. හැබැයි මේක balm එකක් විදිහට නෙමෙයි තියෙන්නේ. මේක ගෑවට පස්සේ lipstick එකක් වගේමයි. කලර් එකත් අර velvety finish එකක් තියෙන්නේ. මාරම natural. wow මාරම ලස්සනයි කලර් එක. මට apply කරලා පෙන්නන්න විදියක් නැහැ. මම තව වීඩියෝ එකකින් මේ ටික apply කරලා වෙනමම පෙන්නන්නම්. අද මම මගේ lipsticks පෙන්නනවා විතරයි ඔයගොල්ලන්ට. මේ දෙක අනිවාර්යයෙන්ම හම්බ වුණොත් ගන්න. මේක tag කියලා brand එකක එන velvet balm එකක්. ඊළඟට තියෙනවා මෙන්න මේ දෙක lip tint. ඒ කියන්නේ මේක අපිට lip එකේ apply කරලා ටික වෙලාවක් තියලා remove කරන්න තියෙන්නේ. එතකොට අර lip එකේ tint එක වගේ ලස්සනට එක හිටලා තියෙනවා කලර් එක. මේ colors දෙකකින් තියෙනවා මගේ ළඟ. හරිම ලස්සන මාරම ලස්සන colors දෙකක්. ඊළඟට තියෙනවා මෙන්න මේ දෙකත් ලංකාවේ හම්බ වුණත් අනිවාර්යයෙන්ම ගන්න. මේක lip gloss එකක් විදිහට ඔයගොල්ලන්ට use කරන්න පුළුවන්. මෙන්න මේක තමයි perfectම color එක. මේකේ තියෙන matte finish එකක්. මේක lipstick එකක්. මේක
ලිප් ටින්ට් එකක්වත් ලිප් ග්ලොස් එකක්වත් නෙමෙයි. මේක ලිප් ටින්ට් එකක් මාරම ලස්සනයි. මාරම ලස්සන මැට් ෆිනිෂ් එකක් තියෙන්නේ. ඒක ගැන කියන්න වචන නැහැ. මේක හරිම ලස්සනයි. මේක අනිවාර්යෙන් ගන්න. ඉතින් ඒ ටික තමයි මගේ ළඟ තියෙන ලිප්ස්ටික්ස්. ඊළඟට තව මගේ ළඟ ලිප්ස්ටික් පැලට් එකක් තියෙනවා. මේකත් කොරියාවේ මම ගත්ත එකක්. මම දැන් ඇප්ලයි කරලා තියෙන්නේ මෙන්න මේ කලර් එක. මම අරගෙන මට කිසිම වැඩකට නැති වෙච්ච ලිප්ස්ටික් එකක් ගන්න. ඒ තමයි මෙන්න මේක. මේක හැමෝම දන්න CCUK බ්‍රෑන්ඩ් එකේ ස්කාලට් කියන ලිප්ස්ටික් කලර් එක. මේක ලිප් ක්‍රීම් එකක්. මේක මම ගත්ත දවසේ ඉඳලා මට හරියට මේක යූස් කරන්න බෑ. ඒ කියන්නේ මේක හරිම ඩ්‍රයි. මේක ඇතුලේ නිකන් කැට වෙලා වගේ මේක යූස් කරන්න බෑ. හරිම ඩ්‍රයි මේක. ඒ කියන්නේ මම පෙන්නන්නම් මේ පෙරන. මේ ගෑවට ගෑවෙන්නේ නැහැ. නිකන් හරි අමුතු විදියට තමයි ගෑවෙන්නේ. ඒක රෙකමන්ඩ් කරන්න බෑ කාටවත්. මම දැක්ක ගොඩක් වීඩියෝස් දාලා තියෙනවා ගෑන් ළමයි මේක අරගෙන මේක මේ විදිහට කැට වෙලා වගේ යූස් කරන්න බෑ කියලා. මම දන්නේ නැහැ මේ ලිප් ක්‍රීම් එකේ ස්කාලට් කියන කලර් එක විතරද මෙහෙම කියලා නැත්නම් අනිත් කලර්ස් එහෙමද දන්නේ නැහැ. ඉතින් මම මේක ගත්තා. මේක අරගෙන මට වැඩක් නැති නිසා මම මේකේ අනිත් කලර්ස් දන්නේ ගියේ නැහැ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේකේ තව තියෙනවා මොකා එතකොට මොකා කියලා කලර් එකක් තියෙනවා ඇලුරේ කියලා කලර් එකක් තියෙනවා තව කොෆි කලර් එකක් තියෙනවා. ඉතින් ඒ කලර්ස් ඔයාලා ළඟ තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඒකේ ටෙස්ට් එක කොහොමද කියලා. ඉතින් ওই ටික තමයි මගේ ළඟ තියෙන ලිප්ස්ටික්. දැන් පෙන්නන්න මම මේ ලිප්ස්ටික් අතරින් මම කැමතිම ලිප්ස්ටික්ස් මොනවාද කියලා. මෙන්න මේ තුන. සහ මෙන්න මේ ලිප්ස්ටික් පැලට් එක. ඉතින් මේක මම අර කිව්වා වගේ 3 in 1 යූස් කරන්න පුළුවන් නිසා මම හැම වෙලෙම මේක යූස් කරනවා. ඊට පස්සේ වියානාගේ ලිප්ස්ටික්ස් වලින් මම වැඩිපුරම ආස මෙන්න මේ Naughty Red කියන ලිප්ස්ටික් එකට. ඒක තමයි මම සාමාන්‍යයෙන් කොහරි යනවා නම් වැඩිපුරම යූස් කරන්නේ. ඊළඟට මෙන්න මේ CCUK බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ number 6 කියන කලර් එක මේකත් මම වැඩිපුරම යූස් කරන කලර් එකක්. ඉතින් අනිත් කලර්ස් උත් මගේ අර අඳින අවුට්ෆිට් එකේ විදියට ඒ කලර්ස් මම චේන්ජ් කරලා යූස් කරනවා. හැබැයි වැඩිපුරම යූස් කරන්නේ මෙන්න මේ තුන සහ මෙන්න මේ ලිප්ස්ටික් පැලට් එක. හරි අද වීඩියෝ එකෙන් මම කතා කරේ මම යූස් කරන ලිප්ස්ටික් මොනවාද කියලා. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් මම එකින් එක ඇප්ලයි කරලා පෙන්නන්නම් ඒ වගේ කලර්ස් කොහොමද තියෙන්නේ කියලා ඕගොල්ලන්ට අයිඩියා එකක් ගන්න පුළුවන් විදියට. Thank you for watching.